වර්තමානයේ යුක්තිය පසඳලීම පිළිබඳ පවතින ප්‍රමාදය සහ ඒ සමග බැඳුණු ගැඹුරු හදිසි බරපතල කාරණා කීපයක් තිබෙනවා ජාතික වශයෙන් වැදගත්. අපි ඒ නිසා 19 එක වගන්තිය ප්‍රකාරව අද උදෑසන ඔබතුමාට යෝජනාව කල්තිර ලබා දුන්නා. 20 දෙනෙක් නැගිටලා මේ යෝජනාව තහවුරු කරනවා. රටේ පැය දෙකක් කාලයක් ලබා දීමට පුළුවන්කම තිබෙනවා උතුමන්නේ. ඔබතුමාගේ ඉල්ලා හිටින්නේ ඒ අවස්ථාව අපිට ලබා දෙන්න කියලා. අප දකින්නේ නැහැ මේ අවස්ථාවේදී මේ විවාදය නතර කරලා කරන්න තරම් විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව සතුව කියලා තමයි පසුගිය කාලේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට විරුද්ධව සිලෙක්ට් කමිටි දාලා මෙහෙට ගේන්න හැදුවේ. අපි 3න් 2 බලයක් තියෙන ආණ්ඩුවක් ඔබතුමාලා 20 දෙනෙක් නැගිටලා ඉන්නවා. අපි ඡන්දයක් ඉල්ලනවා අපේ විරුද්ධතාවය ප්‍රකාශ කරන්න. සභානායකතුමාගෙන් අවසර ගන්න අවස්ථාවක් නෑ ඒකට. ඒක බොහොම පැහැදිලි. විනිශ්චයකාරවරු 8 දෙනෙක් දැන් පත් කළා නෑ. සමහර බෙන්චස් ෆික්ස් කරලා නඩු ආනවා. මේ ඉඩක් නෑ මේ ලෝයර්ස්ලාට කියලා කතා කරන්න. මේක ගැන අපිට කතා කරන්න බැරි නම් කාටද කතා කරන්න පුළුවන්? ඒ පිළිබඳව අපි ඉල්ලා සිටිනවා ඡන්දයක්. ඔබතුමාලා 20ක් නැගිටලා ඉල්ලන්නේත් ඒක තමයි. පත් නොකරපු විනිසුරුවන් 8 දෙනා අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් පත් කිරීම. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ ඒ වයස් දීර්ඝ කිරීම අවසර දෙකකින් මේ වගේ කටයුතු තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධානවට කටයුතු අද ප්‍රමුඛස්ථානය ගන්නවා. ඒ නිසා මේක රීති විරෝධී ගරු විපක්ෂ നാයකතුමා ගරු කතානායකතුමා අපි විවාදය පවත්වාගෙන යනවා. ගරු ඇමතුමාට අවස්ථාව දෙන්න. ඉස්සෙල්ලා ඔබතුමා මේක කළමනාකරණය කරගන්න. මේක කරගන්න. 146 ඉස්සෙල්ලා තීරණයක් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වෙන්න එපා ගරු කතානායකතුමා.